සේෆ්ටි එක පැත්තේ හිතන්න මුහුණු ආවරණයක් දාන්න, ග්ලව්ස් දාන්න, ජැකට් එකක් අඳින්න, ගර්ල්ස්ලා ඉන්නවා නම් පොඩ තමන්ට කම්ෆර්ටබල් සේෆ් කියලා. මොකද සත්තු මේ චූටි මැස්සෝ ඉන්නවා ලපටි සත්තු. එයාලට පියාඹ ගන්න බෑ. එයාලා බිමට වැටුනහම එයාලා ඇවිදගෙන යන්නේ. එතකොට දැන් මම වුණත් දැන් මේකට මම රබර් බෑන්ඩ් එකක් දානවා මේ විදියට. එතකොට එයාලා ගොඩ වෙලා එද්දි මේ ඇතුලෙන් කලිසම දිගේ ඇඟ දිගට යන්නේ නැහැ. එතකොට රබර් බෑන්ඩ් එකක් වගේ දාන්න පුළුවන් නම් තවත් ලේසි සහ හොඳයි. එතකොට අපි හිතනවා විදින්න තමයි එන්නේ කියලා. මෙතන කකුල් ගහනවා, කෑ ගහනවා. එයාලට විද ගන්නව බැහැ. ඒ එච්චරකට ලපටි සත්තු එයාලා ඇවිදගෙන යන එක තමයි අපිට අර කුඩල්ලෝ යනවා වගේ දැනෙන්නේ. එතකොට සුදුසු තමන්ට කම්ෆර්ටබල් ඇඳුමක් අඳින්න බීස්ලා මේ වගේ වැඩක් කරද්දි. ඒ ඇඳුම හරි සේෆ්ටි එක හරි ඊළඟ කාරණාව මේ net එක සාමාන්‍යයෙන් මම දන්න විදිහට දැන් 2500 3500ක් වෙනවා. ක්වොලිටිස් දෙකකින් තියෙනවා. චීන ගාන එක ටිකක් ගණන් වැඩි. ලංකාවේ පංකොල එකක් නම් ටිකක් ගාන අඩුයි. ගැටලුවක් නැහැ. කැමති එකක් සුදුසු එකක් තමන්ට ගන්න. මේ සේෆ්ටි සූට් එකක් පළඳින්න කලින් ඔයාලට සිද්ධ වෙනවා ස්මෝකර් එකක් කියලා තියෙනවා. අපි කියනවා සාමාන්‍යයෙන් හැමදාම මම කියන දෙයක් අර අලියෙක්ව බලා ගන්නවා නම් ඔයාට අලියව පොඩක් මේ කන්ට්‍රෝල් කරන්න හෙන්ඩුවක් තියෙන්න ඕන වගේ මීමැස්ස එක්ක පොඩක් කන්ට්‍රෝල් කරගන්න ඕන නම් මෙන්න මේ ස්මෝකර් එක කියන එක අපිට අවශ්‍ය වෙනවා. පොඩක් දුම් ටිකක් ගහපුවාම එයාලා පොඩ්ඩක් හීලෑ වෙනවා. රයිට්. එතකොට ස්මෝකර් එකක් පත්තු කරද්දී ජීවිතේ ඉන්න හොඳම තරහකාරයටවත් කවදාක ස්මෝකර් එකක් දෙද්දි මෙහෙම දෙන්න එපා. ඔයාට අල්ලන්න හිතෙන්නේ කොහොමද ස්මෝකර් එක? මේ අල්ලන්න හිතෙන්නේ මේ පැත්තෙන් අල්ලන්න හිතනව නේද? රත් වෙලා තියෙන වෙලාවක නම් අත ගැලවිලා බිමට වැටෙනවා. මේක හොඳට ගිනියන් වෙලා රත්තු වෙලා තියෙන්නේ. දෙන්න නම් එපා තරහකාරයෙක්ටවත්. ආයේ ඌ එන්නේ මේ මැස්සෝ කිව්වොත් යනවා යන්න. දෙනවනම් සාමාන්‍යයෙන් අපිට කරන්න ඕන මේ හොඳට කතා මේක ස්මෝකර් එක කියලා මේ ගන්න නැහැ. මේ පැත්තෙම ගන්න නැහැ. වෙන විදිහට ගන්න එපා කියලා දෙන්න. ඔන්න කතාව. පළවෙනි එක. දෙවෙනි එක තමයි මේක අල්ලද්දි මේ ලංකාවේ මේ ප්‍රොඩක්ෂන් එකක් මේ යන්නේ පිටරට එකක් හොඳ ක්වොලිටි එකක් ගත්තොත් මෙහෙම නෑ. ටිකක් සේෆ්ටි පැත්තගෙන හීදලා තියෙනවා. මේ නට්ට කැල්ලුවත් ඒත් හරි. ඒ ඇඟිල්ල ඒ ටිකත් වැටෙනවා. එච්චර රත් වෙලා තියෙන ගිනියන් වෙන්න ප්‍රශ්නයක්. ඒ නිසා හරි අවධානයෙන්ම මේක පොඩක් පරිස්සමෙන් මේ විදිහට ඕපන් කරගන්න. පොඩි මයින් හමක් තියෙන්නේ. මේක ඇතුලේ පොඩි පුටුවක් වගේ එකක් තියෙනවා. පොඩි තට්ටුවක්. අලු පිච්චිලා වැටෙන අලු ටික මේක යටට වැටලා මේක නිවෙන්නේ නැතුව තියාගන්න තමයි මේක හඳුන්වලා දීලා තියෙන්නේ. පුටුව වගේ එක ෂේප් එකේ තියාගත්තා. ඊට පස්සේ පොඩි කාඩ්බෝඩ් කැල් ටිකක් අපිට සපයා ගන්න පුළුවන්. ඊට අමතරව මේකට පොල්ලෙලි ගන්න පුළුවන්. මොකක් හරි ගමන් නැහැ. Tamanට මේ පිච්චෙන්න මේක දැවෙන සුළු දෙයක් ගන්න පුළුවන්. මේක ලයිටරයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. ගිනි කූරක් පාවිච්චි කරනවා නම් ඒ ගිනි කූරේ වෙඩි බෙහෙත් තියෙන මේ පිච්චලා ඉවර වෙච්ච ටික ඇතුළට දාන්න එපා. ඒකේ සල්ෆත් එක්ක සමහරලාට මෙයාලා ඇග්‍රෙසිව් වෙන්න බලනවා. සමහරලාට ගැටලුවක් නෑ. නමුත් කෝකටත් හොඳයි. මේ වෙඩි බෙහෙත් වගේ දේවල් මේකට දාන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න. ලයිට් එකක් පාවිච්චි කරොත් තියෙන වාසිය තියෙන්නේ මේක ඉතින් නිවෙන්නේ නෑ, පෙඟෙන්නේ නෑ. ටිකක් අපිට මේක පාවිච්චි කරන්න පහසුයි. අනික තනි අතකින් ගිනි පෙට්ටිය වගේ නෙමෙයි තනි අතකින් මේක අපිට යූස් කරන්න පුළුවන්. මේකේ ලයිටර්ස් එක එක වර්ග තියෙනවා. ඔය අලුත් ලයිට් එකක් තියෙනවා. මම මේ මෑතකදී ඔක දැක්කේ ලංකාවේ. නිකන් මේකේ එජ් එක නිකන් මෙහෙම එනවා පොඩි ෆ්ලනල් මේ ෆනල් එකක් වගේ එකක්. නිකන් බටයක් වගේ පොඩි ටියුබ් එකක් වගේ. නම ෆ්ලෙක්සිබල් ටියුබ් එකක් වගේ. මේක ඇතුළටම දාලා පත්තු කරන්න ලේසි. එතකොට මේ වගේ මේ අහලා පහල මේ අතට පිච්චෙනවත් මේක අලු වැටෙනවත් ඒ මුකුත් ප්‍රශ්න නැහැ. කැමති කෙනෙක් කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ වගේ පොඩ්ඩක් පත්තු කරගෙන මේක පත්තු කරගන්නත් හරියට පත්තු කරගන්න දැනගන්න ඕනේ. නැත්නම් සැරෙන් සැරේට ඔයාලා කමර්ෂල් බී කීපර්ස්ලා වෙන්න යනවා. හැම එක මීමැසි ජනපදෙන් ජනපදයටම මේක පත්තු කර ස්මෝකර් එක පත්තු කර ඉන්න ගියොත් එහෙම ඔයාගේ කාලයත් එක්ක තමයි නැති වෙන්නේ. අන්තිමට කණ්ඩ බොන්නෙන් නැතුව ඔයාට දවසකට ඔයාගේ ටාගට් එක ජනපද 20ක් නම් ওই 20 චෙක් කරගන්න බැරි වෙනවා. එහෙම කරන්න බෑ. මම පොඩ්ඩක් charge කරලා මේ විදියට පොඩි කොළ කෑල්ලකුත් දාලා පොල් මුඩු ටිකක් වගේ තියෙනවා නම් පොල් මුඩක් වගේ දාගන්න පුළුවන් නම් වඩා සුදුසුයි සහ පහසුයි මේක කරගන්න. අද අපිට හොයාගන්න බැරුණා සහ ලොකු කැපකිරීමක් කරන්න උත්සාහ කරේ නැහැ පොල් මුඩක් හොයාගන්න මම. මේ ඉන්න ඔය ටිබ් එකක් අරගෙන ආවා. කියලා මේ වගේ යතු කුඩු ටිකක් අපිට දාගන්න පුළුවන් හරියට පත් වුණාට පස්සේ. තාම හරියට පත් වෙලා නැහැ අත්‍තරම හොඳේ. හොඳ දුම් පාරක් මේ තික්ක දුමක් එන්න ඕන. නැත්තම් මේක හරියන්නේ නැහැ. මැදින් නිවෙන්න ගත්තොත් මැස්සෝ ටික අපිට හොඳට විදින්න ගන්නවා. ඒකින්ද හොඳට මේක පත්තු කර ගන්නම ඕන.
නා සාමාන්‍යයෙන් ටිකක් පත්තු වේගෙන එන්නේ. ඊට පස්සේ ඉතුරු ටික මම ටොප් අප් කරගන්නවා. තව චුට්ටක් දාලා. මොකද හරි කම්මැලි කිව්වනේ මම. ඔය වැඩ මැදින් කරගෙන යද්දි මේක නිවුනහම හරි කම්මැලි මට. ආයෙ පත්තු කරන්න බෑ කියලා හිතෙනවා. ආයෙ මේක ඇරලා මේක රත් වෙලක් තියෙන හොඳටම. එතකොට ඉතින් වැඩි දුරට වෙන්නේ වැඩි අසාර්ථක වෙනවා. සත්තු ටිකත් හොඳටම ඇග්‍රෙසිව්. එයාලට මේ දුම කියන එක දැන් අද චුට්ටක් වෙලාව යනවා වැඩි. මොකද මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ තනියෙන් කරලා දී වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් මේ වගේ වැඩක් කරන්න ලංකාවේ අද යන රේට් එක ගත්තොත් රුපියල් 3000ක මුදලක් ගන්නවා. බීකීප කෙනෙක් සාමාන්‍යයෙන් ගත්තොත් දවසකට ජනපද 3-4ක් පෙට්ටි ගත කරනවා. එතකොට අපි කියමු ජනපද පැය 10000ක විතර ඉන්කම් එකක් තියෙනවා ජනපද පෙට්ටි ගත කරන මිනිස්සෙක්ට අද ලංකාවේ. ඉතින් ඒ මිනිස්සයා මාසෙකට දවස් 10ක් වැඩ කරලා ඒත් ලක්ෂයක් විතර රෝල් කරගන්නවා. ඒදී ඉන්ඩස්ට්‍රි එක ඒ හැදිලා තියෙන ලෙවල් එක නිච් මාකට් එකක් තියෙන්නේ. හැමෝටම මේක කරන්න බෑ. සහ කරන්න තේරෙන්නේ නැහැ. දැනගත්තොත් පාර්ට් ටයිම් ගහගන්න පුළුවන් වැඩේ. රයිට්. දැන් ඔන්න ස්මෝකර් එක හදාගන්න විදිහ කියලා දුන්නා. ස්මෝකර් එකේ තියරි එක කියලා දුන්නා. දැන් ඊට පස්සේ මෙයාලට පැලඳ ගන්න පුළුවන්. දැන්ම පලඳින්න එපා. මේ වැඩේ යන්න කලින් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න තියෙනවා. මන්න පිහක් ඕන වෙනවා අපිට මේ කලේ කුඩු කරගන්න. මේක මේ ප්‍රොෆෙෂනල් විදිහක් නෙමෙයි. පැහැදිලි කරලා තියන්න මේ දැන් ඔයාලා යුරෝප් කොහරි වෙන රටකට ගිහිල්ලා මේ කලයක් නැද්ද? මෙතනින් තමයි අපි පටන් ගත්තේ. මොකද මේක අපි දන්නේ මොන ඩිසීසස් ආපු කොලනි එකක්ද අපි දන්නේ නැහැ කිසිම දෙයක්. මේක අරගෙන ගිහිල්ලා අපි ගෙදර තියාගන්නවා කියන්නේ අපේ තියෙන මැනේජබල් කොලනිස් වලටත් අපි ඩිසීසස් ටික දෙනවා වෙන්න පුළුවන්. ඔයාලා ගමම්ම හිපොදයක් අල්ලලා පෙට්ටියකට දාගන්නවා, කලයකට දාගන්නවා ඩිසීසස් එන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් මේ ලංකාවේ මෙතඩ් එක උගන්වන්නම්. බට් වෙන තැනකට වෙන රටකට ගිහිල්ලා යුරෝප් ගිහිල්ලා කලයක් එහෙම නැහනේ. එහෙම ආන්න එපා. එයාලගේ තියෙන්නේ වෙනම ටෙක්නික් එකක්. ඔයාලට ඔන්ලයින් බයි කරන්න පුළුවන්. ඔයාලට ඕන බ්‍රීඩ් එක මොකද්ද? කොලනි එකේ සයිස් එක මොකද්ද? බොක්ස් එකේ ලැන්ග්ස්ට්‍රෝත් බොක්ස් එකක්ද? නැෂනල් බොක්ස් එකක්ද? ප්ලාස්ටික් බොක්ස් එකක්ද? ලී එකක්ද? ඕන එකක්. පොලිස්ටයිරින් එකක්ද? ඕන එකක් ගන්න පුළුවන්. එහෙ ප්ලැට්ෆෝම් එක වෙනස්. දැනට ලංකාවේ ඉතින් පුංචි රටක්නේ. ඒ හින්දා තියෙන රිසෝසස් වලින් මම උගන්නගෙන යන්න. මන්නයක් ඕන කලේ කුඩු කරන්න. ඇතුලේ තියෙනවා වද ටික. ඒ වද ටික බැඳ ගන්න මෙන්න මේ ඉටිපටි කියන ඒවා තමයි පාවිච්චි කරන්නේ. සම්ප්‍රදාය තමයි ලංකාවේ කෙසෙල් පට්ට. ගියාම මම පෙන්නන්නම් අනික් කොලනිස් වලට ඉන්ස්පෙක්ෂන් එකට කෙසෙල් පට්ට වලින් බඳිනවා ස්වභාවිකයි සතාට ඒක ඉවත් කරගන්න පහසුයි. කලිනුත් කිව්වනේ මං හරි කම්මැලි මට කෙහෙල් පට්ට හොය කෙහෙල් ගාස හොය යන්න කම්මැලි පොහොර උරයක් ගත්තා ඕන සයිස් එකට පටි ටිකක් කපාගත්තා මම මේක ඔතනවා. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සතාට මේක කපලා ඉවත් කරගන්න හැකියාවක් නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා සතියකින් දෙකකින් ගිහිල්ලා කෝම්ස් ටික ගානට මේ ෆ්‍රේම් එකට අපි බ්‍රූඩ් ෆ්‍රේම් එකට තමයි සිළුම වද ටික අරගෙන බඳින්නේ. බඳින්නේ මොනවදද? බඳින්නේ ඇයි? බඳින්නේ නැත්තේ මොනවදද? ඇයි බඳින්නේ නැත්තේ කියන එක මම වැඩේ කරගෙන යන ගමන් ඔයාලට කියලා දෙන්නම්. මේ බ්‍රූඩ් ෆ්‍රේම්ස් වලට අපි වද ටික බඳ ගන්නවා. මේ පටි ආධාරයෙන් බඳින ටෙක්නික් එක බඳින ගමන් කියලා දෙන්නම්. ඊට අමතරව පෙට්ටි ටික බ්‍රූඩ් බොක්ස් එක අපි ලෑස්ති කරලා තියෙනවා. බ්‍රූඩ් බොක්ස් එකට අපි මේකේ දාලා තියෙනවා ගාඩ් පටිය. අත්‍යවශ්‍ය නැහැ. නමුත් ක්වීන්ව හදිස්සියේ හරි අපි මේකට ට්‍රැප් කරාට පස්සේ එයා ඒක ඇතුලේ නම් අනිවාර්යයෙන්ම ඉන්නවනේ ඇතුලට වෙලා. එතකොට අපිට මේ ජනපදයේ එයාගේ ෆෙරමෝන් එකත් එක්ක අනික් වර්කර් බීස්ලා ටික ඔක්කොම මේක තුලට එනවා. හරි ලේසි. ඒ හින්දා කෝකටත් අපි දාලා තියෙන්නේ. බඩු ටික ඔක්කොම සූදානම්ද කියලා බැලුවා. බේසිකලි ඔව්. පැණි ටිකක් තිබ්බොත් පැණි ටික දාගන්න පොඩි බොක්ස් එකකුත් සූදානම්ෙන් තියෙනවා. රබර් කලාපයේ සාමාන්‍යයෙන් මේ අප්‍රේල් මාසේ ගන්න අවුරුදු මාසේ ගෙඩි කණ්ඩ ඊට මාස 2කට 3කට කලින් අනිවාර්යයෙන්ම මල් හැදිලා දැන් පැණි තියෙන්න ඕන. වැස්සක් ගියේ නැත්තම් පහුගිය කාල සති 2ක් 3ක් ඇතුළත වැස්ස ආවේ නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම එයාලගේ ස්ටෝස් තියෙන්න ඕනේ. එහෙනම් පැණි ටිකක් කන්න සමහර විට පුළුවන් වෙයි. මම දන්නේ නැහැ. අපි එහෙනම් වැඩේ කරගෙන යමු. දාගමුද කොල්ලෝ. යමු වැඩේ. කොලර එකට යට කරගන්න. එතකොට කොල එක අස්සෙන් එන්න බෑ. අත් දෙකට දාගන්න. එතකොට ගාන්ට ඔකේ ඉලාස්ටික් එක සෙට් වෙනවා. එක එක විදියට තියෙනවා. අයිටම්ස් එක එක විදියට තියෙනවා. අවුලක් නෑ. මේ කළු පාට පැත්ත ඉස්සරහට දාගත්තොත් ඔයාලට හොඳට පේන්න ගන්නවා පුතා. පොඩ්ඩක් ගලවලා කළු පැත්ත දාගන්න. එතකොට අර එතන ඩාර්ක් වෙච්ච ගමන් ඔයාලට පේනව නැත්තම් අන්න රයිට්. පොඩ්ඩක් හදාගන්න. ඕකේ ඇදී නිකන් මේ පොඩි බෙල්ට් එකක් මේ පැත්තට දාගන්නවා වගේ අයිටම් එකක් තිබ්බ සෙට් වුණා. තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් සෙටප් කරගන්න බලන්න. දැන් මේ කලය ගත්තොත් සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ කලයක් තියෙන්නේ. මම දුම් ටිකක් අහලා ඉවර වෙලා මම අරගෙන එන්නම්. නමුත්
අමතක වෙලාවත් අල්ලන්න නම් එපා මේක. රයිට්. කලේ ගත්තාම හැමෝම සමහරට දකින්න නැතුව ඇති. සාමාන්‍යයෙන් කලේ භාගයක් විතර පිරෙන්න මැස්සු ඉන්නවා. සරලව. දැන් අපි මොකද්ද කරන්නේ? මෙයාලට මේ කලේ කට ළඟටම තියලා මේ වගේ දුම් පොඩ්ඩක් ඈත ඉඳන් පොඩ්ඩක් ගහ ගන්නවා. දැන් අපි මොකක් හරි ත්‍රෙට් එකක් කියන්නේ එයාලට අපි නිකන් කතාවට කියන්නේ නිකන් අත්තම්මලා අපිට කියලා දෙන කතාව තියෙන්නේ. ඔය එයාලා ඔය හිතන්නේ දැන් ලැබුගින්නක් එනවා කියලා ඈ. දුම එද්දි ඈතනේ. ඕකේ කම නැමනවා හරි එයාලගේ ෆීලින් එක ඒක වෙන්න ඇති දන්නේ එයාලා මට කිව්වේ නෑ අත්තම්මා තමයි මට කිව්වේ. ඕකේ no problem. හොඳට දුම් පාරක් දැන් මේක හොඳට පත්තු කරගෙන කට මුලටම තියලා දෙන එකයි තියෙන දුම් පාර. නැත්තම් බෑනේ මෙතන දරුවෝ ගොඩක් ඉන්නවනේ එක එක්කෙනා ඔක්කොම අඳපාන ගෙනියන්න ගියොත් එහෙම හරි ප්‍රශ්නයක් නේ. එහෙම කරන්න බෑ. දැන් ගාලා අපි දුම් පාරක් ගාලා චුට්ටක් සෙටල් වෙන්න දෙනවා. ගාලා දර කන් දුන්නොත් සද්දය එනවා. යාලා දුමත් එක්ක දන්නවා දැන් ත්‍රෙට් එකක් කියලා කමියුනිකේට් වෙන ගමන් තියෙන්නේ. ඒකත් එක්ක අපි චුට්ටක් බලනවා. හරි කලේ ගන්න පුළුවන් වෙයි. දැන් මෙච්චර ගන්න ඕනේ තමන් තනියෙන් කරනවා නම් සාමාන්‍ය ෂොට්ස් 4-5ක්. දැන් මේ වගේ පුංචි කලයකට ෂොට්ස් 4-5ක් ඇති. ලොකුම කලයක් තියෙනවනේ ෂොට්ස් 10ක් විතර ගාවුවාම හොඳට පුරවල මේ කියන දුම එන මට්ටමින් ඇති. කලේ ගන්න බලන්නම් මම. right. කලයක් ගද්දි කිසිම වෙලාවක මේ උඩ පහළ මාරු කරන්න එපා. මක්කරි කොලයක් ඔය ළඟ තියෙන එකක් අරගෙන මේක පොඩ්ඩක් උරච්චි කරාම හරි. එතකොට දන්නවා මේක තමයි උඩ. මොකද මේක එහා මෙහා කරකුවොත් වැඩි කචල්ලයක් එන්න ගන්නවා. පේනවද දන්නේ? මං කට්ටියටම පෙන්නගෙන ඕම එන්න. ළඟටම බලන්න ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න දුර නෑ ඔය ඇති ඔය හොඳටම ඇති වගේ නම් ඕකේ. ඒකට ඒකේ තියෙන කෝම්ස් ටික ඔයාලට පේනවා. කෝම්ස් ටික කොහමද ඇවිල්ලා තියෙන්නේ, සත්තු ටික ඉන්නේ කොහමද, කෝම්බ් එකේ තියෙන ස්ට්‍රක්චර් එක කොහමද, උඩ කොහමද, යට කොහමද, ඔක්කොම පේනවා හරියට. දැන් මේක එහෙට මෙහෙට පෙරලා ගන්න එපා කියන එක තමයි බේසික් අපි කියන්නේ. අරන් එන්න වටයක්ම අරන් එන්න. පිට නැති කවුරු හරි ඉන්නවනම් ඒත් කියන්න. right. ආය නැවතත් හැම වෙලාවකම බලන්න වද ටික හරි පැත්තට තියනවද උඩ යට මාරු කරගන්න එපා. අර කොළ කෑල්ලක් නැත්තම් ගඩොල් කෑල්ලකින් ඉරක් ගහගන්න. මේ ලංකාවේ හොඳේ වෙන කොහෙවත් ගිහිල්ලා මේව කරන්න වෙන්නේ නැහැ. එහෙම කරන්න නැහැ. කලතියතිය ඒව කවුරුත් කරන්නේ නැහැ. ඒවට වෙනම ප්‍රොෆෙෂනල් විදි තියෙනවා. ඒකල්ල දැන් කලේ කුඩු කරන්න තමයි යන්නේ. කලේ කුඩු කරන්න කලින් නැවතත් කෝකටත් කියලා මම දුම් පාරක් තියාගන්නවා. මොකද දන්නවනේ ඉතින් මේ දුම් පාර මේ ගහන හින්දා තමයි බය නැතුව මේ net එකක් නැතුව මම මෙහෙම ඉන්නේ. එහෙම නැතුව කරන්න බෑ. කොහොමඩවත් කරන්න බෑ. මොන මංගාව පොඩි අලිමන්තර තියෙනවා. මීමැසි මන්තර තියෙනවා. එහෙම කරන්න බෑ. වද ටික එහෙට මෙහෙට ඇඹරෙන්නේ නැති වෙන්න හරියට බලුවා. මේකේ බොහොම සුදු පාට වද තියෙනවා ඇත්තේ. ඔයාලා දකින්න ඇති සුදු පාට වද. ඒ කියන්නේ වද ගොඩක් පරණ නැහැ. මේක අනිවාර්යයෙන්ම බඳින්න ගියපුවාම පොඩි පොඩි ගැටලු වලට අපිට මූණ දෙන්න වෙනවා. ඒ මුණුත් අර තනකොළ කෑල්ලක් හරි පොල් කොළයක් නෑ නේද මේ ළඟ පාතක පොල් කොළ. යක් ගලව ගන්න. අපි උත්සාහ කරමු බැරිුණොත් පත්‍ර කොළ කෑල්ලක් තියලා හරි පොඩි සපෝට් එකක් දෙන්න වෙනවා. කිරිවද බඳින්න බෑ මේ ඊටිපටි වලට. අන්න එහෙම ගැටලුවක් තියෙනවා. right. කෝකටත් කියලා මම නැවතත් දුම් පාරක් ගහ ගන්නවා. කෝකටත් කියලා දන්නවනේ ඉතින්. මෙච්චර ගහන්න ඕනේ නැහැ ඇත්තටම. නමුත් right. දැන් අපි මොකද කියන්නේ මන්න පීයක් අරගෙන අපි බලනවා අවම ඩැමේජ් එකක් මේ වදවලට අවම ඩැමේජ් එකක් වෙන විදිහට අපි කොහොමද මේක බ්‍රේක් කරගන්නේ කියලා. ඒකට වද ටික කෙලින්ම වද ටික මෙන්න මේ කියන දිශානතිය ඔස්සේ තමයි ගහලා දෙන්නේ. පළවෙනි වදේ, දෙවෙනි වදේ, තුන්වෙනි වදේ මේ විදිහට. එහෙම තියෙන වෙලාවක අපිට කඩන්න පුළුවන් අවසාන වදේ තියෙන මෙන්න මේ හරියෙන්. එහෙනම් අපිට පුළුවන් ඒකත් පන්නලා මේ තියෙන විදිහ අනුව පොඩ්ඩක් මෙතනින් එන්න හදනවා. ළඟම ඉන්න කට්ටියට පේනවා ඇති. මෙතනින් චුට්ටක් එළියට එන්න හදනවා. දැන් බලනවා කවුද ඩැමේජ් කරේ කියලා. එන්නකෝ. බලන්නකෝ ඇවිල්ලා. පොඩ්ඩක් තියෙනවා.
දෙවෙනි එක අපි ආයෙ චුට්ටක් පහළට ගිහලා චුට්ටක් ගහනවා. දැන් කට්ටිය දන්නවා මේක ගැලවිල්ලක් නෑ. දැන් ක්වීන් කෙනෙකුත් ඉන්නවනේ. ක්වීන් බීත් මේක ඇතුළෙම තමයි ඉන්නේ කොහේ හරි තැනක. එතකොට සේෆ්ටි ෆස්ට්. බඩ ගන්න වැඩ කරන්න බෑ. මොකද වැටලා ගියොත් එහෙම සෑහෙන ලොකු පාඩුවක්. right. පොඩි කෑල්ලක් ඉවත් කරගත්තා. සරලයි. මැස්සෝ ටික අතේ එහෙම වහනවා. යාලා දැන් මත් වෙලා අනින්නේ. දැන් මොකද්ද කරන්නේ ඉතින්නේ? පොඩ්ඩක් උත්සාහ කරනවා ඇවිල්ලා ළඟ තියෙන තැනක පොඩ්ඩක් වහලා යාලා දන්නවා ඩැමේජ් එකක් වෙන ගමන් දැන් තියෙන්නේ කියලා. ඉතින් ඒකට ඇක්ෂන් එකක් ගනි. නමුත් අර ගණ්ඩ විදියකුත් නැහැ. යාලට දැන් මත් වෙලා ඉන්නේ. කලබල වෙන්න එපා. මොන දේ වුණත් මේ මීමැසි පාලනයේදී ඊළඟ දේ තමයි කලබල නම් වෙන්න එපා. විදිනවා වෙන්න පුළුවන් මොනවා හරි. හැබැයි මෙහෙමයි කලබල වෙන්න එපා කියලා දැන් සමහරලාට ලොකු කල අපි මේ බ්‍රේක් කරාදී අපි දැන් ඇතුලේ ඉන්න සර්පේ. කලබල වෙන්න එපා. එහෙම නෑ. ඒ අවස්ථානුකූලව ඔයාලා ඒ අවශ්‍ය ඩිසිෂන් එක ගන්න ඕනේ. චුට්ටක් මේ වගේ ටිකක් මැස්සෝ ටිකක් වැඩිපුර එද්දි අපි බලනවා මේකේ ක්වීන් ඉන්න පුළුවන්ද කියලා. අපි හැම වෙලෙම මොලෙන් අපි කල්පනා කරා ක්වීන් එහා මුල්ලට ගන්න ඕනේ කියන එක. නමුත් in case අපි පොඩ්ඩක් බලනවා මේකේ ඉන්නවද කියලා. දැන් පෑදිලියම බලපුවාම පේන්න නෑ. right okay. ඒකත් ගැටලුවක් නෑ. ඒ සත්තු ටිකත් අපි මේ වගේ පොඩි අයිටම් එකක් මේ වගේ කෑල්ලක් අපි මුලින්ම කඩාගත්තාම අපි කරන්නේ හදිස්සිය හරි ක්වීන් පියාඹලා ගියොත් එයා යන්නේ ඔරිජිනල් පොසිෂන් එකට. ඒ නිසා සහ ෆ්ලයිං බීස්ලා ටික දැන් එළියට ගිහිලා කෑම හොයන්න ගිහපු කට්ටිය ඉන්නවනේ. එයාලා ටික දැන් අතෙන්ට එන්නේ. පොඩ්ඩක් දුවමට ඉන්න දෙන්න චූට්ටක්. අපි අර ඔරිජිනල් පොසිෂන් එකේ අපි මේක නැවත තියනවා. මේ වළං කට්ට. මෙන්න මේව වළං කට්ට තියලා තිබ්බාම හදිස්සිය හරි ක්වීන් ආවොත් ඔතන එල්ලෙනවා. එයාට පුරුදු තැනට තමයි එයා යන්නේ. එයාලා දන්නේ නැහැ මේ තැන මාරුණා කියන එක. උපරිම අඩි 2යි. අඩි 2 සිට අඩි 3 තමයි උපරිම. අඩි 2 තමයි ෆේවරබල්. එයාලට ඩිස්ටන්ස් එක චේන්ජ් වුණොත් තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතන අඩි 2කට වැඩිය අපි මේක වෙනස් කරලා තියෙනවනේ, මූව් කරලා තියෙනවනේ. ඒ නිසා එයාලට අඳුර ගන්න බෑ. එතකොට ක්වීන් ඉගිලුනොත් අතෙන්ට තමයි ඔරිජිනල් පොසිෂන් එකට ආපහු යන්නේ. ඒ නිසා එතන පොඩි වළං කටු කෑල්ලක් නැත්තම් මොකක් හරි ගමන්නේ එයාට අර ආවරණය වෙන්න තැනක් තියන්න. නැත්තම් කටුස්සෙක් හරි එයාලගේ ප්‍රිඩේටර් කෙනෙක් යාව අල්ලන් කෑවොත් අපිට ක්වීන්ව ලොස් වෙනවා. මේ මීය අපිට ගොඩ ගන්න අමාරුයි. ඊට පස්සේ චූට්ටක් අපි ආප නැවතත් දුම ටිකක් තියාගන්න ඕනේ. දැන් මේකට ආදේශකයක් නැද්ද? ලංකාවේ කට්ටිය සත පහක් වියදම් ගන්න කැමති නැද්ද? නැති මම දන්නේ. අනිවාර්යෙන් බී කීපින් කරනවා නම් මෙන්න මේ ස්මෝකර් එක නම් ගන්න ඕන. net එකක් නම් ගන්න ඕනමයි. එච්චර තමයි, වෙන මොකුත් ඕනේ නැහැ. right damage කරගත්තා. මේ පැත්තෙන් බලද්දි දැන් පේනවා ඇති වලට වද ටික කාණ්ඩ තියෙනවා. වද කඩාගෙන වැටෙන එක පුළුවන් තරමක් අපි අඩු කරගන්නත් ඕනේ. මොකද එහෙම නැති වුණොත් අපි දන්නේ හැම වෙලාවකම හිතන්න ඕනේ එක මැස්සෙක් වෙන්න පුළුවන් අපෙන් තැලෙන්නේ. හැබැයි ඒ ක්වීන් වෙන්න පුළුවන් නේද? ඒ ක්වීන්ව තැලුනොත් අපිට හරි අමාරුයි මේ බී කොලනි එක සෙටල් කරගන්න ඊට පස්සේ. මේ වෙන මම වද කෑල්ලක් යවන්න රවුමේ. මේකේ තියෙන්නේ පාට තියෙන්නේ මේ පරාග විතරයි. මේ මුල්ලේ ඉඳන් යවන්න පුතා. මැස්සෙකුත් ඉන්නවා. එයාව තල්ලා දෙන්නද? ඉන්නවද? එයා ගියාද? කවන්නද? හොඳයි යා. එතකොට මේ දැන් යවන එකේ තියෙනවා
එග්ස් ඔයාලට එග්ස් ටික බලන්න පුළුවන්. කීටියෝ ටිකක් බලන්න පුළුවන්. ලාවේ ඉන්නවා, කැබ් බෲඩ් එක තියෙනවා. ඔය කියන ස්ටේජස් ඔක්කොම තියෙනවා. මේ එග්ස් කියන එක බලන්නේ කොහොමද කියලා ඇහුවොත් මේ මෙතන පේනවද හාල්ලට වගේ තියෙන ඇතුලේ. මේ හරිය. සිදුර ඇතුලේ. පුතා පේනව නේද? අන්න බිත්තර. ඔය ළඟ ඉන්න එක්කනටත් කියලා රහස් කොච්චිය වගේ වටේවන්න. මේ බිත්තර ඈ කියන්නේ. සාමාන්‍යයෙන් මට කොමන්ට් හිත ඇතුලෙන් ඇහෙන ප්‍රශ්නයක් තමයි පැණි ටිකක් ඒව නැද්ද දන්නේ නැහනේ. බලමු. පොඩි පිහියක් තිබ්බනම් හොඳයි. මම කම්මැලි. හොයාගන්න තිබ්බේ මේක අරගෙන ආවා. සෝරි. පේපර් නයිෆ් එකක් තියෙනවා. සෝරි. සත්තු ටිකක් මේ ඔක්කොම මේ හලනවා, විසි කරනවා. මේ දුම් මේට මෙයාලා පොඩ මත් වෙලා ඉන්නේ. ඒකයි. නැත්තම් මේ සාමාන්‍ය දුම් ගහන්න නැතුව මේව කරන්න බෑ. විදිනවා හැමෝටම. හොඳට මතක තියාගන්න. කරන්න නම් යන්න එපා. මේ වදයක් දැන් ගන්න යන්නේ එළියට. වදයක් එළියට ගද්දි මේ අපිටත් වදයක් නෙමේ වටේ මැස්සෝ ඉද්දි මේ පොඩ්ඩක් දුමක් ගහගන්න ඉන්න හරියට. වැඩි ඉවරයි. පොඩ්ඩක් ඉවත් වෙනවා යාලා. ඊට පස්සේ බය නැතුව මේ ඇඟිලි දෙකක් අරගෙන මීට දාන්න. මේ කලබල නැහැ. කලබල නැහැ. මීට මේ ඇතුලෙන් දාලා ඊට පස්සේ මේ ෆවුන්ඩේෂන් එක උඩ බැඳලානේ තියෙන්නේ කලේ. එන්න මේක ඉවත් කරගන්න ඕන. මෙන්න මේ විදිහට ගන්නවා. ඒ ගද්දිත් සත්තු ටික තැලෙන්නේ නැති වෙන්න. පොඩ්ඩක් මෙහෙම අතේ තියාගෙන අපිට හැන්ඩල් කරන්න පුළුවන් මේ කොම්බ් එක. මේ සත්තු තැලුනොත් තමයි මේ මොහොතේදී ඒ කියන්නේ ඕනම වෙලාවක සත්තු ටික තැලුනොත් විදින්න ගන්නවා. දැන් මෙහෙම ගැටලුවක් නෑ. දැන් මේ මෙතන අපි පේනවා මැස්සු ටිකක් එල්ලිලා ඉන්නවා. පොඩ්ඩක් ඕනනම් මෙයාලට සපෝට් එකක් දීලා මෙහෙම උඩින් අල්ලලා තියන්න පුළුවන්. ඒ කියන්නේ තැලෙන්න බෑ. එක එක්කෙනා ඉන්ඩිවිජුවලි තැලෙන්නයි බැරි. තෙරපෙන්න බෑ, තැලෙන්න බෑ. මෙහෙම මේ ඔක්කොම කරන්නේ දුම් ගහලා තියෙන නිසා. නැත්තම් විදිනවා. හරි? දැන් මොකද කරන්නේ? දැන් මේක අපි ෆ්‍රේම් එකකට තියලා බැඳ ගන්න ඕන. මෙහෙමනේ. මේකේ පැහැදිලිවම පේනවා. ටිකක් මං ඊළඟ වදින් මං ගසලා ගන්න. පරාග ටිකයි ඒ ටික මං එකෙන් පෙන්නන්නම්. මේක අපි දැන් කියලා දෙන්නම් මම මේක කොහොමද අපි ෆ්‍රේම් එකකට බැඳගන්නේ කියන කාරණා බලමු. ටිකක් කිරි ලපටි වදයක්. ඒ හින්දා ටිකක් බැඳ ගන්න අමාරුයි. මේක තැලෙන ගතිය වැඩි. ඒකට අපි ওই තියෙන පත්‍ර කොලයක් දාලා හිමීට මේක බැඳ ගන්න උත්සාහ කරමු. දැන් මේ සත්තු ටික අපි පොඩ්ඩක් අඩු කර ගන්නවා. නැත්තම් මට නම් ඕක ගානක් නැහැ තියලා බැඳලා දාන්න පුළුවන්. නමුත් දැන් මට කාගේ හරි සහයෝගයක් ඕනේ. ඒකට ආධුනික කෙනෙක් නම් මගේ සහයට ඉන්නේ. මට සිද්ධ වෙනවා එයාගේ සේෆ්ටි එක ගැනත් හිතලා මේ සත්තු ටික පොඩ්ඩක් අඩු කරගත්තාම මගේ හෙල්ප් කරන පුතත් පොඩ්ඩක් සැටිස්නේ බය නැහැනේ. උල්ලන්නේ නැහැ. මැස්සු 1000ක් විතර නැහැනේ 500ක් නේ කෑවත් ඉන්නේ. ඒ හින්දා ගානක් නැහැ. රයිට්. මෙන්න මේ විදිහට සත්තු ටික හලාගෙන අපි කොහොමද වදයක් බැඳගන්නේ? මුලින්ම කරන්නේ මෙන්න මේ කෑල්ල මෙහෙම කපන්න යන්නේ. මෙන්න මේ ටික පොඩ්ඩක් අල්ලගන්න. ඔය පැණි ටික බොන්න ඇවිල්ලා තියෙන්නේ දැන් කට්ටිය ටික. හරිද? මෙන්න මේම අපි දැන් ෆ්ලැට් පොඩ්ඩක් කපා ගන්න. මම පෙන්නන්නම් කපලා ඉවර වෙලා. අන්න පැත්තකට පොඩ්ඩක් නැමුවාම කැඩෙනව නේද? රයිට්. ඕක ඉතින් මේකට කඩේ දානින් කොහොමද? ඕකනේ. මැස්සට ගසලා දෙන්නද? පැණි ටිකක් එහෙම අහපු කට්ටියක් ඉන්නවනේ. කෝ පැණි මේ පැණි ඇත්තෙම නෑ නේද? මේ චුට්ටක් අල්ලගන්නකො. හිමිට අල්ලන්න. කලබලයක් නෑ දුන්න ගමන්. දැන් මෙතන මේ පැටියෙක් එළියට එනවා පේනවද? චූටි පැටියෙක්. ඔහොම පොඩ්ඩක් කැම් එකට ෂොට් එකක් දෙනවද අපන? මේ පැටිය එළියට එන එක.
ලෙක්චර් හෝල් එකේ නිින්ද ගියපු කට්ටියට දැන් නිින්ද යන්නේ නැහැ නේ. පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. පැණි ටිකක් එහෙම මෙහෙම තමයි. right. thank you. පිලාවදෙත් ඔහොම යවන්න රවුම. එක රවුමයි අනික් පිලාවද ටික එතකොට අපිට කෙලිම ගැට ගහන්න පුළුවන්. පල්ලා යවන්න. දැන් අපි දෙකක් මේ ප්‍රධානම පිලාවදේ තමයි දැන් පළවෙනි පිලාවදේ තමයි දැන් එළියට ගත්තේ. කලින් එකේ එච්චරම තිබ්බේ නැහැ. ඒක බඳින්නත් අමාරුයි. ඒ හින්දා අපි එළියට ගත්තේ නැහැ. දැන් මේ ගන්න යන්නේ දෙවෙනි පිලාවදේ. සාධාරණව අපිට බඳින්න පුළුවන් දෙවෙනි පිලාවදේ තමයි ගන්න යන්නේ. නැවතත් කලින් වගේම පොඩි දුම් පාරක් තියාගත්තා. පොඩි පාරක් ගහලා මේක අපි නැවත ක්ලියර් කරගන්න සිද්ධ වෙනවා. දැන් ඔයාලට පේනවාද හැම වෙලේම මේ පිටින් මැස්සෝ ඇවිල්ලා මේක අස්සේ එල්ලෙන්න යනවනේ. මේ දිශානතිය බලන්න මේ සත්තු හැමෝම එන්නේ මේක අස්සටමයි. ඇයි ෆෙරමෝන් එක. සරලව මේකේ ෆෙරමෝන් එක තියෙන ඉන්න තමයි මේ මෙන්නේ සත්තු ටික. නැත්තම් යාලට වැඩක් නැහැනේ. දැන් මේක දැන් ඇවිල්ලා තියෙනවා මේ කල ඒ කල හදන මේ මහත්තුරුන්ට කිව්වහම මීමැසි පාලනයට කියලා එයාලා මේකේ මේ කම්බියකින් ඉරක් ගහලා දෙන්නේ කට්ටයක්. එතකොට පොඩි ටැග්ස් ටිකක් තියෙනවා. ඒ ටිකට තට්ටුවක් දාපුවම කලේ ගානට පළු කරගන්න පුළුවන්. good. අපිට දැන් ඊළඟ වදේත් ලේසියෙන් ගන්න අපිට හරියට පේනවා. ඒකයි මේ කලයක් තියෙන එකේ වාසිය තියෙන්නේ. දැන් මම ඔයාලගේ මේ ෆීල්ඩ් එකේ මම ගිහිල්ලා බැලුවා මොකද කොන්ක්‍රීට් මොකක් හරි බිත්තියක් බැම්මක් පෙරලපු එකක් ළඟ අස්සේ තියෙනවා. ඒවා ගන්න ගියපම හරි අමාරුයි. මොකද රැජින මේ මුල්ලට ගියා කියලා කියන්න බෑ. ඒ ගල් ගොඩක් හුඹහක් කියන්නේ රැජින කොහෙර ගිහලා හංගනවා. එතකොට අපිට එයා රැජිනම හොයාගන්න බැරි වුණා කියන්නේ අපිට හරි අමාරුයි සෙටල් කරන්න මීයා. අපි ඊළඟ එකක් ගන්න යන්නේ. මේක තමයි ප්‍රධානම වදේ. වෙනසක් පෙනේ මම පෙන්නන්නම්. වදේ කළු වෙලා තියෙන්නේ සාපේක්ෂව. ඒ කියන්නේ වදේ පරණ නිසා. මීමැසි පාලනයේදී සාමාන්‍යයෙන් තමන් වදයක් අවුරුදු 2ක වගේ කාලයක් භාවිතා කරනවා කියන එක ඕකේ. ඊට වැඩිය අමාරුයි. දැන් මේ වගේ වදයක් ගත්තාම අනිවාර්යෙන් බලන්න ඕනේ මේකේ ක්වීන් සමහර වෙලාවට මේ වගේ ක්වීන් ඉන්නවා. ක්වීන් හිටියොත් අපිට පුළුවන් ක්වීන් කැචර් එකට අරගෙන එයාව මේ පැත්තකින් තියාගත්තාම වැඩේ සෑහෙන දුරට අවසන් වගේ තමයි. මේක ගත්තත් මේකේ ඔය බිත්තර කීට පිලා කියන සීලම අවස්ථා ටික ලස්සනට බලන්න පේන්න තියෙනවා. මම චුට්ටක් දැන් මේ වදී ගසනවත් එක්කම දැන් මෙයාලා කළුවරේ ඉන්න 85ක් 80ක් විතර කළුවරේ ඉන්න කැමති සත්තු జాතියන්නේ. ඒකට මම කරන්නේ දැන් මෙයාලව ගසනවා. ගසලා පොඩ්ඩක් මේ අපේ මේ ඉන කව එකෙන් මම චුට්ටක් වහලා තියෙනවා. හදිසි හරි ක්වීන් පියාඹුවොත් ඒකට යන්න පුළුවන් වෙන්න මේක ඇරලත් තියෙනවා. පොඩ්ඩක් ඇරලා තියෙනවා. මොකද ගාඩ් පටිය දාලා තියෙන නිසා අපි දන්නවා ක්වීන්ට අනිවාර්යයෙන්ම මෙතනින් ඇතුළට යන්න බෑ. එහෙනම් අපි මේ වගේ පොඩ්ඩක් ඇරලා තියෙනවා සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරන්න නැතුව. හදිසි හරි ක්වීන් පියාඹුවොත් එළියට ඇට යන්න පුළුවන්. දැන් මේක සාධාරණ වදයක්. දැන් පේනවා කලින් ගත්ත වදවලට වඩා මේ වදේ කළුයි. තරමක් කළු පැහැති. මේක බඳින්න ඉතාමත් පහසුයි. ගැටලුවක් ඇත්තෙම නැහැ. මේක ගත්තත් මේ පේනවා ඇති මේ හරියටම මේ XD එක හරියටම පේනවා. මේකේ කලින් වදේ මම හිතන්නේ හැමෝම බලන්නේ නැති XD එක කොහොමද තිබ්බේ කියලා. ඒ වදේ ආපහු ආවද? ආවනේ. මේ හිස් empty cells වල වගේ හරියටම පේනවා නිකන් බත්තට වගේ එයාලගේ x ටික හරියටම කොහමද තියෙන්නේ කියන එක. පේනවද ඇතුලේ?
XT එක. හරි. දැන් මම මේක වදයක් බැඳගන්නේ කොහොමද කියන එක පෙන්වන්නම්. තවත් සතු ටිකක් අපි ඕන අඩු කරගමුකෝ පොඩ්ඩක් හොඳටම බලන්න. මේ මෙච්චර හොරතල් කරන්නේ නැහැ Taman තනියෙන් කරද්දී. පුළුවන් තරම් අඩු වෙලාවක් ඇතුළත මේක ටක් ගාලා කරලා ඉවර කරනවා අපි. පේනවද දන්නේ මේ මෙන්න මේ හරිය පේනවද? බිත්තර ටික. පේනව නේද? ආ. තියෙනව නේද? ළඟපාතේ ඉන්න කට්ටියට ඔය පුතාලා ටිකට පේනව නේද? ඊට පස්සේ ඔයාලා ඔය ෆැකල්ටි එකේ මීයක් හරි අදීද වෙලාවකට ටක් ගාලා දැක්කොත් අනිත් කට්ටියටත් පෙන්වන්න. රයිට්? ඕකේ. බලමුකෝනේ. රයිට්. දැන් අපි මේක රාමුවකට තියලා බැඳගන්නේ කොහොමද කියන එක තමයි දැන් බලන්න යන්නේ. මේකෙදි පෙන්වන්න යන්නේ මේක කට්ටියම ආපහු නැවත බලන්න මෙතන තමයි ඉහළ පැණි දාරය. පැණි අඟලක වගේ දාරයක් තමයි අපි මේ ෆ්‍රේම් එකකට දැම්මට පස්සේ අඟලක දාරයක් වගේ තමයි අපි නඩත්තු කරන්න උත්සාහ කරන්නේ. මේ තියෙන්නේ ඉහළ පැණි දාරය. පේනවත් ඇති සමහරට පොඩක් දිලිසෙනවා වගේත් පේනවා ඇති. පැණි දාරය තියෙනවා ඉහළම. ඊළඟට තියෙන්නේ අර කලින් මම පරාග තියෙනවා කියලා එව්වනේ. මෙන්න මෙතන තියෙනවා පරාග දාරය කියන එක. මෙන්න මේ හරිය. පේනවද? පරාග ටිකක් තියෙනවා මෙන්න මේ හරිය පරාග තියෙනවා. නේද? පැණි නෙමෙයිනේ. හරි. කීටියොත් නෙමෙයි මේ හරිය තියෙනවා පරාග කියන එක. පේනව නේද? පරාග ටිකක් තියෙනවා පේනව නේද? මේ තියලා තියෙන හරිය. පේනවද නේද? රයිට් නේ. එතකොට පරාග තියෙනවා. පැණි ඉහළ පැණි දාරය ඊට පස්සේ පරාග දාරයට just after brood එක තියෙනවා. ඕක තමයි කතාව. ඕක තමයි nature එකේ තියෙන structure එක. ඒකට මේකත් damage කරන්නේ නැතුව මේ පුළුවන් තරමක් මෙයාලගේ මේ පරාග ටික මෙයාලට තියෙන්න දෙන්න ඕන. පැණි නම් අපිට sugar syrup එකක් හදලා දෙන්න පුළුවන්. නමුත් පරාග කියන එක දැනට ටිකක් expensive වැඩි ලංකාවේ. 50 හිතන්නේ 26000ක්ද කොහෙද වෙනවා පරාග 1 කිලෝ එකක්. ඒකට අපිට ටිකක් අමාරුයි. ඒ මුදල වැඩි. ඒ නිසා පරාග ටික අපි ගොඩාක් වෙලාට රැක ගන්න උත්සාහයක් දරනවා. මේකත් ඉතින් ඔය පැත්තෙන් එමෙට යවන්න පැණි චුට්ටක් තියෙනවා කැමති කෙනෙක් බලන්න ඕ රහ කරලා ෆැකල්ටි පැණි රහද කියලා. රයිට්. දැන් අපි මේක රාමුවවත් බඳිමු නේද අඩුම තරමේ. දැන් මෙහෙම බලද්දී මෙන්න මෙතන උඩ පිලා කොටසෙන් යම්කිසි කොටසක් ඩැමේජ් වෙනවා. ඒකට අපි බලනවා මේ පිලා කොටස කොච්චරක්ද කියන එක. ඒක ලොකුවටම නෙමෙයි මේක බස්සන්න අමාරුයි. නමුත් ගොඩාක් කැපෙන්නේ නැහැ. ඩැමේජ් එක අඩුම වෙන විදියට අපි බලනවා මේක සයිස් කරන්නේ කොහොමද කියලා. ඒ වෙලාවට අපි කරන්නේ මේ ඉහළින් කපනවට වඩා මෙන්න මේ පහළ කොටසෙන් යම්කිසි ඊටිය ප්‍රමාණයක් මේකෙදි ඩැමේජ් වෙනවා. නැත්තේ නෑ. හැබැයි මේක හරියට බැඳගත්තේ නැත්නම් මේක වදේ කඩාගෙන වැටෙනවා. උඹට කවුද පුතෙක් උදව් කරන්නේ? නේ කමන්නේ. ඔය පැත්තෙන් උදව් කරන්න පුතා. ඊළඟ බඳින්න දෙන්නත් එක්ක. කපා ගන්න පුළුවන් මම කියලා දෙන්නම්. කොහොමද බඳින්නේ වදයක්? දැන් මම කිව්වනේ මේ ෆ්‍රේම් එක මේක තමයි අපි දාන ඔරිජිනල් විදිය. මේක අපි මෙන්න මේ පැත්ත හරවගෙන මේ පේනව නේද? මේ වින්ග්ස් දෙක. මේ පේනවා මේ පැත්තට හරවගෙන තමයි මේ තියෙන ඉහළ පැණි දාරය. එහෙනම් මේක අනිත් පැත්ත හරපුවාම ඉහළ පැණි දාරේ කොහොමත් උඩට එනවම තමයි. ඒ එන විදිහට අපි මේ වගේ ඉටිපටියක් අරගෙන ආධාරයෙන් මේක බැඳ ගන්නවා. මෙහෙම ඇඟිල්ල තියලා මේ ගැටේ ගැලවෙන්නේ නැති වෙන විදිහට බැඳ ගන්නවා. තව පටියක් ගත්තා බැඳ ගත්තා. හරි පහසුයි. ඊට පස්සේ මේ වැඩිපුර මේ තියෙන කොටස් ටික අපිට ඉවත් කරගන්න පුළුවන්. පුළුවන් තරමක් ස්මාර්ට් වෙන්න බලන්න. මේ මොකද දැන් එළියට ගිහිල්ලා සමාජය තුල ඔයාලා වැඩක් කරද්දි පොඩි බින් එකක් තියාගන්න පොඩි බින් බෑග් එකක් තියාගන්න කුණු ටික හරියට දාන්න. දැන් මං වගේ මේ තන මේ පැදුරෙම පැත්තකට දාගන්නවා. සමහරු ගිය තැන අමතක කරලා ග්ලව්ස් දෙකත් වීසි කරනවා. එම කරන්න එපා. කැතයි. සතුත් එක්කනේ වැඩ කරන්න පිට වැඩ කරද්දි. ඒකට පුළුවන් තරමක් ඔයාගේ සෝල් එක ඇඩ් කරන්න බලන්න මේකට. මෙන්න වදයක් බැඳගත්තා. පුළුවන් තරමක් එක්තරා මුල්ලකට කරලා හැම පැත්තටම ඇටච් වෙන්න පුළුවන් නම් පැති තුනකටවත් ඉතාලම සාර්ථකයි. මෙයාලා ටක් ගාලා බැඳ ගන්නවා. හැබැයි මතක ඇතුව මේක ඔන්චිලි පදින්න බෑ මෙහෙම වදේ. මම පෙන්නන්න වැරදියට බැඳලා මේක පහළට ගියොත් මේක ඔන්චිලි පදිනවා. ඒක හරියන්නේ නැහැ. සත්තු ඒකට කැමති නැහැ ඔන්චිලි පදින්න වදේකට. හරියට බැඳ ගන්න ඕන. මේ වදේ ගත්තා. දැන් මේකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ මේ පැත්තේනේ. එහෙනම් කෙලින්ම එන හුලම් පාර අපි මේ පැත්තට හරුවොත් කෙලින්ම හුලම් පාර වදිනවා. එහෙනම් පුළුවන් තරම මුල්ලට කරන්න.
එන්ට්‍රන්ස් එකේ තියෙන්නේ මේ මුල්ලේ නම් පළවෙනි වදේ මේ පැත්තෙන් දාන්න. වැඩේ හරි. හරි පිළිවෙලට වද ටික දාගෙන යමු. දැන් මේ විදිහටම ආපහු නැවතත් වහනවා. අපි දැන් මේ වදෙත් බලමු නේ පුතා. දැන් මේ වගේ වදයක් පැති දෙකකට විතරයි ලං කරන්න පුළුවන් පටිවල. ඉන්න මේක මෙහෙම අල්ලගමු. ඒගල්ලා පටියක් ගත්තා. මම බලනවා උත්සාහයක් දාලා බැරි වුණොත් අපිට සිද්ධ වෙනවා මේ ළඟපාත මොනවා හරි තියෙන හදාගෙන යන්න ගෙදරින් මේ පොඩි කාඩ්බෝඩ් එකක් කපලා කෑලි ටිකක් හදාගෙන යන්න. එතකොට ලීසි. දැන් මේ පටිය මේ වදේ හරි තුනී වැඩි නිසා තමයි මේ වගේ පටියක් පාවිච්චි කරන්නේ. අල්ලගන්න පුළුවන් කාට පොඩි අන්න හරි නියමයි සපෝට් එක උන. දාලා මෙහෙම ගත්ත පටිය තිබ්බා එක පැත්තක් මැදින් ගත්තා. ගැටේ ගැව්වා. පොඩ්ඩක් කඩාගෙන බහිනවා. කරන්න දෙයක් නැහැ. මොකද වදේ ලපටි වැඩි. ගෙට ගැව්වා. තව පටියක් ගත්තා. කොළ කෑල්ලක් තියාගත්තා. කියන්න එපා මාර වැඩේ අපේ මේ ගෙවල්ලන් කොට්ටම්බ ගස් නැහැනේ. මේ කොළ කෑල්ලක් ගලව ගන්න බැරි වුණා. ඒ හින්දා ජනපදේ පෙට්ටිගත කරන්න බෑ කියලා. ගාන්ට සයිස් කරගත්තා. උස ඇති. එතකොට දැන් මේ පේනවා එක හා සමානව. එක පැත්තක් ගත්තා මේ පැත්තට. මේ වදෙත් අපි දානවා. සාමාන්‍යයෙන් අපි මේක ගොඩක් දුර ට්‍රාන්ස්පෝර්ට් එහෙම කරනවා නම් අපිට පුළුවන් මේ වද හෙල්ලෙන එක පැද්දෙන එක නවත්ත ගන්නත් එක හිස් රාමුවක් දාලම ඉතුරු ෆ්‍රේම්ස් ටික මේක ඇතුළට අපිට ඒ කියන්නේ එක ෆ්‍රේම් එකක් එම්ටි ෆ්‍රේම් එකක් දාලා වද ටික පිළිවෙලට දාගෙන යන්න පුළුවන්. දැන් එකපාරටම දැන් මගේ ගත්තත් දැන් මේ ෂර්ට් එක අස්සේ කෙනෙක් ගීලා තියෙනවා කොහෙන් රිංගලා සමහරට මං හිතන්නේ ස්මෝක් එක නිවිලා තියෙන්න පුළුවන්. ආයෙ පත්තු කරන්න වෙයිද කියන එක බලමු. රස්නේ හැබැයි. තමයි ස්මෝකර් එකේ තියෙන කරදරේ. ප්‍රමිතියෙන් යුක්ත ස්මෝකර් එකක් ගත්තා නම් මෙච්චර මෙහෙම කරදර නැහැ. ඒක සාමාන්‍යයෙන් නිතරම ඇවිලි තියෙනවා. නමුත් වරදක් නැහැ ලංකාවේ. ඒවත් අපිට වැඩේ කරගන්න වෙති. නොතේරුණු තැනක් තියෙනවද මේ ටිකට එනකම්? ප්‍රශ්න මුකුත් තියෙනවා නම් අහන්න. සොත්තුනන් බලනවා දැන් තව වද කීයක් විතර තියෙනවද? තව සාපේක්ෂව වද කීපයක් තියෙනවා වගේ හරියටම ගණන් කරන්න අමාරුයි. වද ටිකක් තියෙනවා. ඒ අතරතුර පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා. මේකේ රැජිනත් ඉන්නවද දන්නේ නැහැ. ඒකට අපිට පුළුවන් කෝකටත් කියලා අවශ්‍ය නම් රෙදි කෑල්ලක් වගේ මේ එක පැත්තකට දාලා තව දුරටත් අපිට පොඩ්ඩක් කවර් කරගන්නත් පුළුවන්. ඒකට කළුවරයි නම් රැජින කොහෙවත් යන්නේ නැහැ. යා මේක ඇතුළෙම ඉන්නවා. ඉගිල්ලා එළියට ගියොත් තමයි සත්තු ටික ඔක්කොම යන්නේ. හරි අමාරුයි මීය සෙටල් කරන්න ඊට පස්සේ අපිට. මෙන්න මේ වගේ අපිට අවශ්‍ය නම් පොඩි රෙදි කෑල්ලක් දාලා පොඩක් කවර් කරන්න පුළුවන්. කළුවර වෙන තරමට හරි පහසුයි අපිට. රජින හැමෙහි යන්න බලන්න. අපි ඊළඟ වදෙත් දැන් ගන්න යන්නේ. දැන් අපි දන්නවා මේ අන්තිම වද කීපය තමයි ගන්න. එහෙනම් මේ එකක හරි එහෙම නැත්නම් කලේ
ඒ මොකක් හරි මේ සර්ෆේස් එකක හරි අනිවාර්යයෙන්ම ක්වීන්ම ඉන්න ඕනි කියන එක අපි දන්නවා. තව එක වදයක් තියෙනවා මම හිතනවා ඒක ඇතුලේ තමයි ඉන්න ඕනේ. මොකද අපි දුම් ගහගෙන මේ පැත්තෙන් දුම් ගහන ගමන් එයා හැම වෙලේම අපි උත්සාහ කරනවා මේ අනික් මුල්ලට තල්ලු කරන්න. දැන් අපි බලමු දැන් මේකෙත් මම සතු චුට්ටක් අඩු කරන්න. අපිට පුළුවන් මෙතෙන්ටම සතු ටික ඕනනම් අවශ්‍ය නම් ගසා ගන්න. මීට තල්ලු කරන් එමු ලාච්චු මොඩල් එකට. ආරයි. right. මං හිතනවා මේකත් සාමාන්‍ය පරිදි තමයි තියෙන්නේ. බිත්තර කීට පිලා නම්මන ඔක්කොම ටික තියෙනවා. පේනවා ඇති. පේනවනේ. තියෙනවා. අවුල් නැහැ. මේකෙත් පෑදිලිවම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පැණි තමයි මේ හරිය තියෙන්නේ. පැණි ධාරයක් තියෙනවා. ඊට පස්සේ මේ හරිය මේ ඔක්කොගෙම වටේටම පරාග ධාරයක් තියෙනවා. ඊට පස්සේ මේ සමස්තයේ බ්‍රූඩ් එක තියෙනවා. අනික් එක මේ වගේ ඉවෙන්ට් එකක් කරන වෙලාවට නන පොඩ ආසයි පැණි ටිකක්. එකපාරක් මට වෙච්ච දේ තමයි අපරාධනේ මේ පැණි වටේත්නේ පොඩ්ඩක් කෑවා. කැපිච්ච මැස්සෙක්ගේ විතක් තිබිලා දිවේ උගුර පැටලුණා. ඊට පස්සේ උගුර ඉදිමෙන්න ගත්තා. ඊට පස්සේ හුස්ම ගන්න බැරි වෙනවා. ඕක තමයි කතාව. ඒ හින්දා මතක තියාගන්න මේ වගේ වැඩ කරන වෙලාවට ආස වුණත් පැණි ගන්න එපා. විතක් තිබ්බලුනොත් පැටලුනොත් හරි අපහසුතාවයකට පත් වෙනවා. හරි මේක තුන් පැත්තකට අපිට තද කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ බඳින්නද? මුකුත් වැඩි දෙයක් නැහැ මේ දැන් මේක බඳින්න ආය ආස්සෙන් දදා ඒව මේව කරන්න ඕනේ නිකම්ම දෙකක් දාන්න ඕන පටේ. මිස්ටේක්ස් කරගන්න එපා. මැස්සොත් එක්ක තිබ්බනම් එහෙම රිදෙන මැස්සෝ ටික ඔක්කොම විදිනවා. මෙහෙම අල්ලගන්න මම බලන්න. ආරයිට් අල්ලගන්න පුළුවන් නේ. පටේ මම ගන්නවා. right? ගත්තා. මේක හරියටම තිය වෙලා තියෙන නිසා අපිට මේ විදිහට බැඳ ගන්න පුළුවන්. මේකට තව රාමු වද බඳින උපකරණය කියලා එකක් තියෙනවා. ඔය channel එක පොඩ්ඩක් ඔයා බලන්න වෙලාවක කරනවා නම් Tamanට තනියෙන් බැඳ ගන්න පුළුවන් ඔය කෙහෙල් මේ කොට කෑල්ලක් අරගෙන ඒකට පොඩි කූරු කෑලි 3ක් ගහලා මේ ෆ්‍රේම් එක රඳවන්න පුළුවන් වෙන්න කෙහෙල් බඩේකට මෙන්න මෙහෙම කූරු 2ක් 3ක් ගහන්න. එතකොට මේක රඳවන්න පුළුවන්. ඊට පස්සේ Tamanටම තනියෙන් මේක වද බඳින වැඩේ කරගන්න පුළුවන්. ඒකට ඩැනී කෙනෙක් ඕනේ නැහැ. ගත්තා. මේ ටික කපලා දැම්මා. right මේක ගානට හරව ගත්තා. පැද්දෙන්න යනම් මනම් මුකුත් නැහැ. ඒ වදෙත් අපි දා ගන්නවා. මීට ගන්නවා. මීට ෂේප් එක. right ඒ වදෙත් අපි දාගත්තා. යා අන්තිම වදේ අවසාන වදේ තමයි අපි ගන්න යන්නේ. ඊට කලින් අපි නිකන් පොඩ්ඩක් රබර් රහ දාලා අපි බලනවා. මේකේ නිකමට හරිය දැන් අපිට ක්වීන් එළියට ඇවිල්ලා අපිට පේන්න ඉන්නවද කියන එක අපිට බලන්නත් පුළුවන්. බලන්න ඕනෙත් දන්නේ කට්ටියට. මේ දැන් අන්තිම තව එක වදයයි ගන්න තියෙන්නේ. සත්තු ටික දැන් වද ටික නැහැනේ. එල්ල බලාගෙන ඉන්නවා. දැන් මොකද්ද වෙන්නේ? රෙජින තාම මේක ඇතුලේ ඉන්නවා. ඒ හින්දා සත්තු ටික එළියට යන්නෙත් නැහැ. අපිට ඕනනම් පුළුවන් මේකෙන් සත්තු ටිකක් අඩු කරගන්න. මේ අවුටර් කවර් එක චුට්ටක් උස්සමු පුතා.
අපි මොකද්ද කරන්නේ? මේ සත්තුත් වැඩිනේ. හරි කරදරයි. වැඩ කරන්නත් බෑ. හිමීට අත දානවා ඇතුළට දාලා සමහරලාට විදිනවා. නමුත් දැන් දුම් ගහලානේ තියෙන්නේ. දැන් විදින්නේ නැහැ. එහෙම සත්තු ටිකක් අරගෙන මේක ඇතුලෙන් මේ ගසන්නේ නටන්න බෑ ඔයාලා. චුට්ටක් වහගමු පුතා. ඌඩක් වහගමු. ආරයි. යා කළුවරයිනේ යාලගේ වද ටිකක් තියෙනවනේ. යාලා ඇතුලේ ගාන්න සෙටල් වෙනවා. අනික් සත්තු ටික අපිට වැඩ කරගන්න ලේසි හින්දා තමයි අපි මේ ඉන්න සත්තු ටික පොඩ්ඩක් වැඩිපුර අපි ඉවත් කරගන්න උත්සාහ කරන්නේ. දැන් හොඳයි ටිකක්. දැන් වැඩ කරගන්න ලේසිනේ. දැන් වදයක් එහෙම පේනව නේද පොඩ්ඩක් බලන්න. නැත්නම් හරි අමාරුයි අන්තිම වදේට යද්දී මේ සත්තු ඔක්කොම කම්ප්‍රෙස් වෙලා ඇතුළට ගිහිල්ලා ඉන්නවා වැඩි. බලන්න පුළුවන්. එහෙනම් අන්තිම වදෙත් අපි ඉතින් ඔහොම එළියට ගමු නේද? මේකේ දැන් කලයක්නේ මේකේ සෑහෙන කාලයක් කොළ ಜಾති එහෙම වැටිලා මේකේ තියෙනවා නිකන් කොම්පෝස්ට් වගේ එකක්. ඒ ඕක අපිට හරි කරදරයි මේ සත්තුත් එක්ක වැඩ කරද්දී මේ කලේ ඉන්න සත්තු ටික හලන්න ගියපුවාම හරිම කරදරයි. ඒ නිසා ඒ ටික දැන් ඒ කලේ ඉන්න සත්තු ටික දන්නේ නැහැ දැම්ම. කලේ ඉන්න සත්තු ටික අන්තිමට අපිට කෙලින්ම මේකට හලන්න පුළුවන්. එතකොට ඔක්කොම සත්තු ඒකට ගියා කියන්නේ රෙජිනත් ගියා කියන එක තමයි. දැන් ඒක කරන්න බෑ මේ කොම්පෝස් මේ ඇතුලේ කුඩුව නම්මන ජරාව තියෙද්දි. මම මේක චුට්ටක් මේම වහලා තියන්නම්. සමහර විට මේ මට කවුරු හරි සපෝට් එකක් දෙන්නකෝ. මේක අල්ල ගන්න පුළුවන්. කලබල නැහැ. මේ ක්වීන් එක පෙන්නන්නේ අයියා. You like to see it? No. මගේ නම් පැණි දිනනනේ. අන්න පියාඹුවා. නෑ මුකුත් කරන්න එපා. යා පියාඹපුවාවේ. යා පියාඹලා ඔහොම වාපුවාවේ. එයාලට නැත්තම් අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ කැචර් එක ගත්තා. මෙයා මෙතන සෙටල් වෙනවා. අපි චුට්ටක් ඈතට යන්නේ පොඩ. දැන් යා මේකට බානවා තව චුට්ටකින්. අපි මේක සෙටල් කරලා මේ ටික ගන්නදී එයා කොහොමද මේකට බානවා. දැක්කද? කුයින සෙට් වුණා නේ. එහෙම අතරින්නේ හරි අතරින් ඩ කියනකන් ඉන්න ඕනේ. අපි ක්වීන්ව මේක නැතත් වෙනෙක්කින් බලමු. අපි සාමාන්‍යයෙන් මේ වගේ වැඩක් කරද්දී අපි ක්වීන්ව බලන්න ඕනේ කියලා එහෙම ටාගට් කරන්නේ නැහැ. ටියොත් ඉතින් දැක්කොත් ඉතින් බලනවා. පුළුවන් වුණොත් අල්ලලා ටක් ගාලා දා ගන්නවා. අපි වෙන එකකින් එමුණුත් ක්වීන්ව බලමු. පොඩ්ඩක් මේක ඇරලා තියමු පුතා. මේම තියමු. ක්වීන් අනිවාර්යයෙන්ම දැන් එළියනේ. වදවල සුවඳත් එන්න. මෙයා එනවා මේකට වහනවා. මොකද යන්න වෙන තැනක් නැහැ. එක්ක අතන වලං කට්ටේ වහනවා. නැත්තම් මෙතන වහනවා. අපි දැන් අන්තිම වදෙත් බැඳගත්තාම අපේ මිෂන් එක කම්ප්ලීට්. මේ සතු ටික ඔක්කොම මේකට දාපු ගමන් ක්වීන් ඇවිල්ලා මෙතන සෙටල් වෙන්න ගන්නවා. රයිට්. මෙහෙම අල්ලගන්න. පුළුවන්නේ? හරිනේ? හරි.